මේක හදද්දී මෙන්න මෙහෙම කරන්න ඕ. එදා මං කියලා දුන්නා තව පොඩ වෙනස් විදිහකට කියන්නම්. ඔයා හදද්දී අර සාමාන්‍ය ගාණක් හදන්න. සාමාන්‍ය අපි ගාණක් හදද්දී අපි තොරණ මාක් කරනවනේ. ඉතින් ඒ විදිහට normal තොරණ මාක් කරන්න. ඒ අවුලක් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේක අතහැරියාම මේක ඉතින් පල්ලෙහාට යනවා තොරණයකින් යන්නේ ඒක අපි f1 කියලා ගමු. මේක අතහැරියාම මේක පල්ලෙහාට යනවා අපි ඒකේ තොරණය ගමු f2 කියලා. ඊට අමතරව මේ කුඤ්ඤ අපි හිතමු මෙහෙට යනවා කියලා. ඒක අපි ගමු කැපිටල් F කියලා. ඔය විදිහට දාගන්නේ අපි normal ලකුණු කරන එකම දාගන්න. මේක යාර වැඩි වෙනවා අර තන්තුවේ දිගට ප්‍රකාශනයක් කරාම ප්‍රකාශනයක් ගන්න එක තමයි වැඩි වෙන්නේ අමතරව. ඉතුරු ඔක්කොම normal. ඊට පස්සේ අර බල මාක් කරලා ඒ ටික ඔක්කොම කරගන්න. ආගේ බර පල්ලෙහාට තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. මේකෙත් එහෙමයි. අභිලම්බ ප්‍රතික්‍රියාව යාගේ බර. ඒකට ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන උන් ශුන්‍ය මත. ඊට අමතරව කුඤ්ඤ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්න ඕන. එයාගෙන් ඇති වෙන අභිලම්බ පොළොව මගින් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට තියෙන්න ඕන. යා ට්‍රී කියලා ගමු. එන බල ටික. ඔය normal වැඩ ටික. හරි. normal කතා ටික මේක අර මතක තියාගන්න මේකේ පොඩි අවුලකට තියෙන්නේ අර තන්තුව එළියට පැනලා තියෙන්නේ. තන්තුව එළියට පැනලා තියෙන වෙලාවක අපි අර දිගට ප්‍රකාශනයක් අරගෙන ලියන්න ඕන. ඒක තමයි මේකේ තියෙන අමතර කාරණාව. ඉතුරු ඔක්කොම normal. ඉතුරු සියල්ල normal. ඒ කියන්නේ අපිට දැන් මෙතනින් අහන්න පුළුවන් නේද මාක් කරන්න මේ f1 f2 කැපිටල් F කියන්නේ කාට සාපේක්ෂවද කියලා. උවත් මාක් කළ හැකිනේ. එතකොට ඔය කැපිටල් F කියලා කියන්නේ කුඤ්ඤතරණය. කුඤ්ඤ යන්නේ පොළොව දිගේ. ඒකින්ද අපිට කියන්න පුළුවන් පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තියෙන්නේ මේ පැත්තට කැපිටල් F නේ. ඊට අමතරව අපේ m1 කියන අංශුව ගත්තොත් m1 කියන එකේනා තියෙන කුඤ්ඤ මත එහෙනම් ඔය කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව m1 තොරණේ තියෙනවා පල්ලහට f2 ඇන්ගල් එක θ. හරි. ඊට පස්සේ කුඤ්ඤයට සාපේක්ෂව m2 මොකද එයා යන්නේ කුඤ්ඤ දිගේ හින්දා එයාගේ තොරණය මම මෙතන පොඩ මාරු කරලා දාලා තියෙන්නේ. මේක f1 මේක f2 කියලා ගමු. එහෙම වුණොත් f1 මේක මෙහාට යනවා f2. ඔය normal වැඩ ටික නේ. ඊට අමතරව අපිට දැන් ඕන නම් මේක දිහා බලලා ලියන්නත් බැයිද ඕන නම්. මේක දිහා බලලා ඕන නම් ලියන්න පුළුවන් නේද? පොළොවට දැන් මෙයාලේ තියෙන කුඤ්ඤයට සාපේක්ෂවනේ. අපිට ඕන නම් මේක දිහා බලලා පොළොවට සාපේක්ෂව m1 පොළොවට සාපේක්ෂව m2 ලියන්න පුළුවන්. ඒ වට ලියන්න ඕන. කිසි අවුලක් නැහැ. එකත් ලියා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මෙතනින් එහාට අපිට පුළුවන් මේ මම තව විදිහකට මේ කියලා දෙන්නේ. හරිද? තව අපිට පුළුවන් මේ පොළොවට සාපේක්ෂව m1 තොරණ ලියන්න මේක දිහා බලන්න. එතකොට m1 තියෙනවා පල්ලහාට f1. ඉතින් කුඤ්ඤ තොරණය මෙහෙට තියෙනවා. ඒක මේකට ඇඩ්ලු. දැන් m2 ලියාගද්දි පොළොවට සාපේක්ෂව m2 ඒක මෙහාට තියෙනවා තොරණේ. ඊට පස්සේ මේ කුඤ්ඤ තොරණය මෙහාට තියෙනවා. කැපිටල් F θ. normal වැඩ ටික කරේ. කිසි වෙනසක් නැහැ. අපි මෙච්චර කල් කර කර හිටපු ටික ඒ විදිහටම කරා. දැන් මෙතනින් එහාටත් ඔයාලට ඕනනම් කිසි වෙනසක් නැතුව අර එක් එක් අංශුවට f සමාන m දාලා පද්ධතියට m සමාන m දාන්න පුළුවන්. මේක අර මතක තියාගන්න දිගේ ප්‍රශ්නයක් තියෙනවා. ඕනනම් අපිට දිගේ ප්‍රශ්නේ අවසානට උසුදලා තියන්න පුළුවන්. ඕනනම් මුලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අවසානට ලියලා තියන්න පුළුවන්. ඔන්න එහෙම වුණොත් ඔන්න ඔය ටික හරි. අපි නිකන් ලියන් යන්කෝ. මේ ටික ලිව්වේ නැත්නම් පොඩ්ඩක් ලියන්න. මේ මම මේක තව එක දෙයක් මාක් කරලා නැහැ මේකේ ආතතිය. T T T T ආතතිය ටිකක් දැම්ම. දැන් ඔයා දාන්නකො මේ අපි ගමු m එක අංශුවට පල්ලහාට f සමානයි මේ දාන්න.
ඔව් අපිට කරන්න එපා කොහොම අංශුන් වලට වෙන වෙනම දාන්න එපා. ඊට m2 අංශුවටත් දාන්නකො පල්ලහට f සමානයි මේ. m2කටත් දාන්නකො පල්ලහට f සමානයි මේ. මම මේ තාම දිග ගාවන්න නැතුව ගාන හදන් ගියේ. දිග ගාවන්න ඕනේ. මේක ගෑව්වේ නෑ තාම. ගාවන්න නැතුව මේ හදයි යන්න. අවසානට ගාවන්න පුළුවන්. එදා මං කියලා දුන්නේ මුලින් ගාවන්න විදිහ. දැන් ඕන්න අපිට පුළුවන් අවසානට ගාවන්න. එක් එක් අංශුවට f සමානයි මේ දාන්න. මොකද අපි ගාව තියෙනවා පොළොවට සාපේක්ෂව ත්වරණ ටික. හැම එකකගෙම. එතකොට අර කෝණ මාර්ගයේදී මෙන්න මෙතන තීටා. මෙතන තීටා නම් මෙතන තීටා. එතකොට m එක අංශුවට දාද්දී m1g sin theta ඍණ t සමානයි m1 වතාවක්. දැන් පොළොවට සාපේක්ෂව m1 ත්වරණෙම තියෙන්නේ. කෙලින්ම f1 තියෙනවා. කැපිටල් F ගේ විභේදන සංරචනය කරන කැපිටල් F cos theta හැබැයි අනිත් පැත්ත. නෑ හරි. ඊට පස්සේ m2කටත් ඔය වගේම දාන්න ඕන. m2කටත් දැම්මාම මම මේ බෝඩ් එකේ ලියපුවා හරිද කියලා පස්සේ බලන්නවා. m2g cos theta නෙමෙයි sin theta m2 වතාවක් එයාගේ තොරණේ f2 ධන කැපිටල් F cos theta බලන්න තනියෙන් ලියපු කෙනෙක් නම් ඔන්න ඔය දේ හරිද කියලා. ඔව් f2 ඊට පස්සේ ඔන්න ඒ ටික හරි. ඉතින් අංශුන් වලට වෙන වෙනම දැම්මා. ඊළඟට අපිට තියෙන අර පද්ධතිය මතකද මම එදා කිව්වා පද්ධතියට දාදී පොඩ්ඩක් මෙන්න මෙහෙම ඒක තේනවා නම් අවුලක් නැහැ. පොඩ්ඩක් පද්ධතිය අංශුන් ටිකයි පුඤ්ඤයි එකට තියලා රවුම් කරන්න. එතකොට තමයි ගානට අහුවෙන්නේ කතාව. අංශුන් ටිකයි පැන්සලෙන් මාක් කරගත්තා නම් හරි අංශුන් ටිකයි අංශුන් දෙකයි කුඤ්ඤයි ඒ කුඤ්ඤල ආසන්නයේ යන විදිහට රවුමක් ගහගන්න. හරිද? එතකොට අපේ ඊළඟ ස්ටෙප් එක තමයි අංශුන් සහ m1 m2 සහ ඒ කියන්නේ කුඤ්ඤ අනිවාර්ය පද්ධතිය කියලා හඳුන්වන්නේ හැම වෙලේම මතක තියාගන්න. පද්ධතිය කියන්නේ මොකද්ද? පද්ධතිය කියන්නේ කුඤ්ඤ ප්ලස් කුඤ්ඤ මත තියෙන අංශුන් ටික. ඕකට තමයි අපි හැම වෙලේම පද්ධතිය කියලා අර්ථ දක්වන්නේ. කුඤ්ඤ ප්ලස් කුඤ්ඤ මත තියෙන අංශුන් ටික. එහෙනම් ඒ කියන්නේ කුඤ්ඤ මත තියෙනවා මේ අංශුන් දෙක සහ කුඤ්ඤ. ඔන්න ඕකට අපි f සමාන m දාන්න ඕන කොහෙටද? කුඤ්ඤ ගමන් කරන දිශාවට. ඒතකොට කුඤ්ඤ ගමන් කරන්නේ මෙහාටනේ. ඒකින මම දානවා මේ පැත්තට f සමාන m මේ පද්ධතියට දැම්ම. ඔන්න ඔතන තමයි ඊළඟට වරදින තැන මේ වගේ එකදී අවධානයෙන් දාගන්න ඕනේ. මොකද හේතුව මේ බලයක් තියෙනවා මේකෙදි. හේතුව දැන් මේ පැත්තට තියෙන බලනේ. මේ පැත්තට තියෙන බල ගත්තාම දැන් උදාහරණයක් දැන් මේ පද්ධතියමත් නේ අරන් තියෙන්නේ. මේ r දෙකට මේ r දෙක කැන්සල්. මේ r එකට මේ r එක කැන්සල්. ඊට පස්සේ මේ t ට මේ t කැන්සල්. හැබැයි මේ පද්ධතිය විතර සැලකපු හින්දා මේ t ට මේ t කැන්සල් කියලා ගන්න පුළුවන්. බැහැ. ඒකට මේ t ඉතුරු වෙනවා මේ පැත්තට. ඊට අමතරව ඉතුරු බල ඔක්කොම තියෙන පල්ලහට. අපි ඕනේ මේ පැත්තනේ. එහෙනම් මේ පැත්තට බලයක් තියෙනවා මොකක් කියලාද? t කියලා. ඕනනම් t. බර බලයක් තියෙනවා. ඊට පස්සේ එක් එක් අංශුන් වලට වෙන වෙනම f සමානයි මේ. දැන් තොරණ ලියන්න. කුඤ්ඤයට කුඤ්ඤේ මේ පැත්තට තියෙන පොළොවට සාපේක්ෂව තොරණ ගත්තාම කුඤ්ඤේ පොළොවට සාපේක්ෂව f විතරයි තියෙන්නේ. එහෙනම් කැපිටල් F. ඊට පස්සේ එක එක අංශුන් වලට වෙන වෙනම දානවා. m එක ගත්තාම m එකේ මේ පැත්තට තියෙනවා කැපිටල් F. ඊට අමතරව අනිත් පැත්තට තියෙනවා මේ මෙහෙට f. මේක විභේදනය කරොත් මෙහෙට තියෙනවා f එක cos θ. එතනින්ද ඍණ f එක cos θ. ඊට m2 ගත්තාම m2 ගත්තාම මෙහෙට f තියෙනවා f2 විභේදනය කරාම ධන කියලා ගාල්ල තියෙනවා.
එහෙනම් capital F දාන F2 වස්තු. ඔන්න බලති. මූලික වැඩ ටික ඔක්කොම ඉවරයි. ඔයා පොඩ්ඩක් ඕකේ ගණන් කරන්නකො නොදන්න පද කීයක් තියෙනවද කියලා. නොදන්න පද කීයක් තියෙනවද? ඔන්න ඔතනින් තමයි අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ වැඩේ. නොදන්න පද තියෙනවා තොරණ කීයක් තියෙනවද? 1යි 2යි 3යි. තොරණ 3යි. තව අපි අතින් දාගත්ත t. එතකොට නොදන්න පද කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් මේක ගත්තාම නොදන්න පද 4ක් තියෙනවා. හැබැයි සමීකරණ කීයක් තියෙනවද? 3යි. එහෙනම් අපිට සිද්ධ වෙනවා නේද තව සමීකරණයක් ගන්න. හැබැයි වැඩේ කියන්නේ අපි f සමාන m දාන්න ඕනේ හැම තැනකටම දැන් දාලත් ඉවරයි නේ. ඔන්න එතකොට තමයි අපි බලනවා බලද්දි අපිට තේරෙනවා මේ තන්තුවේ එළියට පැනලා තියෙන්නේ. තන්තුවේ එළියට පැනලා තියෙනවා නම් තන්තුවේ දිගට ප්‍රකාශන දෙලා තන්තුවේ දිග අවකලනය කරලා උත්තරයක් ගන්න. එතකොට අපිට ගානට උත්තරෙන්න ගන්න. පැහැදිලිද මම එතන කියපු එක? එතකොට ඔන්න අපි කරන වැඩේ මෙන්න මේ තන්තුවේ දිගට ප්‍රකාශනයක් ගන්න ඕනේ. දිගට ප්‍රකාශන ගද්දී අපි කරනවා මේ අංශුවට අපි ගමු මේ කප්පියේ ඉඳලා මේ පැත්තට ඔහම x කියලා දානවා. හරිද? ඊට පස්සේ මේ කුඤ්ඤ ගත්තාම මේ බිත්තිය නිශ්චලයිනේ. එහෙම වුණොත් අපි මේ වගේ තැනකදී අපි ගන්න බිත්තියේ ඉඳන් මේ පැත්තට තියෙන දුර ඔහම y. එතකොට මෙතන ඉඳන් මෙහෙට x නම් මේ අපි මැල්ලලා තියෙන මේ අංශුවේ විස්ථාපනයට තමයි මේ x කියලා අරන් තියෙනවා. අංශුවනේ මෙතන ඉඳන් ඔහම අතාරියා මෙතන ඉඳන් ඔහම පල්ලහට යන. එහෙනම් මේ අංශුවේ ත්වරණය අපිට මොකක් කියලා ගන්න පුළුවන්ද මේ පල්ලහට? විස්ථාපනේ x නම් පල්ලහට මෙයාගේ ත්වරණේ x ඩබල් ඩොට් කියලා ගන්න පුළුවන්. මේ ගිය සතියේ කතා කරපු එක. තන්තුවේ විස්ථාපනය x නම් පල්ලහට තියෙන ත්වරණය x ඩබල් ඩොට්. ඒ වගේ මෙතනත් මේ බිත්තියේ ඉඳන් මෙහෙට මේ කුඤ්ඤ බිත්තියේ ඉඳන් මෙහෙට y නම් දුර එහෙනම් කුඤ්ඤේ මේ පැත්තට තියෙන ත්වරණේ y ඩබල් ඩොට් කියලා ගන්න. පැහැදිලිද එතන? එහෙමනම් මෙන්න මෙතන අපිට තියෙන ලස්සන වැඩක් කරනවා මේ x ඩබල් ඩොට් සමාන වෙන්න ඕනේ කාටද? f එකට ඊට අමතරව මෙන්න මෙතන ගියොත් මේ y ඩබල් ඩොට් සමාන වෙන්න ඕනේ f ට නෙමෙයි y ඩබල් ඩොට් සමාන වෙන්න ඕනේ ඍණ f ට. අන්න එතනින් එහෙම කාරණාවක් අපිට බලන්න. ඊට අමතරව දැන් මේ තන්තුවේ දිගනේ අපි මේ තියෙන y සහ x කියලා. එහෙනම් අපිට පුළුවන් මේ තන්තුවේ දිගට ප්‍රකාශනයක් ලියන්න. මොකක්ද? තන්තුවේ දිග නිලියන්න. අපි ඕක කරන්නේ ওই විදිහට විස්ථාපන මාක් කරලා තන්තුවේ දිගට ප්‍රකාශනයක් ලියන්න. තන්තුවේ දිග කියන්නේ මේ අවස්ථාවේ y ධන x ඕනනම් L1 කියලා දාමු මුළු දිග L. දැන් මොකද කිව්වේ මතකද දන්න t විශයෙන් අපි දෙවරක් අවකලනය කරනවා. දෙවරක්. y එකපාරක් අවකලනය කරාම y dot දෙපාරක් අවකලනය කරාම y double dot. x එකපාරක් අවකලනය කරාම x dot දෙපාරක් අවකලනය කරාම x double dot. මේ L එක කියන්නේ අර කප්පිය මත තියෙන දිග. L එක කියන්නේ නියත පදයක් හින්දා L එක එකපාරක් අවකලනය කරපු ගමන් නියතයක් අවකලනය කරාම කීයද? බිඳුවයි u නැති වෙනවා. මෙතන L උත් අවකලනය කරාම බිඳුවයි. ඔන්න අපිට ඊළඟ සමීකරණය ආවා. x double dot y double dot ධන x double dot සමාන බිඳුව. මෙන්න මේක ලියුවේ නැත්තල් ලියන්න. සා මෙතන විස්ථාපන මාක් කරන්න. හරිද? හරි තව පොඩි වැඩක් කරන්න ඕනේ. පොඩි වැඩේ තමයි දැන් මේ x double dot කියන්නේ කාගේ තොරණේද අපි මාක් කරේ? මේ කාගේද m එකේ තොරණේනේ මේ බලන්න.
ඒ කියන්නේ x ඩබල් m පුඤ්ඤ දිගේනේ යන්නේ. ඔය තියෙන්නේ x ඩබල් ඩොට් කියන්නේ නම් පුඤ්ඤයට සාපේක්ෂව m එකේ ත්වරණය මේ පුඤ්ඤයට සාපේක්ෂව m එකේ ත්වරණය අපි කලින් f එක කියලා අරන් තිබ්බා. දැනුත් අපිට අලුත් විදිහකට දාන්න පුළුවන් මොකක් කියලාද? ඒත් පල්ලහට x ඩබල් ඩොට් කෝණේ තීටා. නේ? එතකොට මේ දෙන්න සංසන්දනය කරාම මොකක් කියලා එනවද? ඒ දෙන්න සංසන්දනය කරාම මොකක් කියලා ගන්න පුළුවන්ද අපිට? x ඩබල් ඩොට් සමාන වෙනවා කාටද? f එකට ඊට අමතරව යම්කෝ මෙතන y ඩබල් ඩොට් ගැන ගන්න. මේ y ඩබල් ඩොට් ගත්තේ කුඤ්ඤතර. එහෙනම් මේවා කුඤ්ඤය යන්නේ පොළොව දිගේනේ. අපි ගාව තියෙනවා පොළොවට සාපේක්ෂව ත්වරණයක්. පොළොවට සාපේක්ෂව කුඤ්ඤය තියෙනවා. අපි මේ විස්ථාපන ඇසුරෙන් ගත්තහමත් මේ y මාක් කරලා තියෙන්නේ නිශ්චල තැනක ඉඳන් අචල බිත්තියේ ඉඳන් මාක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය පොළොවට සාපේක්ෂයි. එහෙනම් මේ y ඩබල් ඩොට් කියන්නේ කාට සාපේක්ෂයිද? පොළොවට සාපේක්ෂව කුඤ්ඤතොරණය. මේවාන පොළොවට සාපේක්ෂව කුඤ්ඤතොරණයක් අපි ගාව තියෙනවා. දැන් අපිට තව ප්‍රකාශනයක් තියෙනවා පොළොවට සාපේක්ෂව කුඤ්ඤතොරණය කොයි පැත්තට තියෙනවා කියලා. මේ පැත්තට y ඩබල් ඩොට් තියෙනවා. එහෙනම් මේ දෙන්න සංසන්දනය කරාම මොකද්ද කතාව? y ඩබල් ඩොට් එහෙනම් සමාන වෙන්න ඕනේ. දිශාව මාරු වෙලා තියෙන නිසා y ඩබල් ඩොට් සමාන වෙන්න ඕනේ කාටද? ඍණ f ට. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් y ඩබල් ඩොට් සමානයි ඍණ f ට. අපිට මේ දෙක මේකට ආදේශ කරන්න බෑද? පුළුවන්. මේ දෙන්න මේකට ආදේශ කරොත් f එක ඍණ f සමානයි බිඳුවයි. එහෙනම් f එක සමානයි f ට. මෙන්න අපේ ඊළඟ සමීකරණය. මේ දෙන්නේ ඊළඟ සමීකරණය. අතර හතරවෙනි සමීකරණය. 1යි 2යි 3යි අර තමයි. තේරෙනවද එතනේ කරපු වැඩේ? පොඩි වැඩක් කරා ඉතින් හරිද? ගිය සතියේ කරපු කතාව මම තා චුට්ටක් වෙනස් විදියකට විස්තර කරා. විස්ථාපන මාක් කරනවා. විස්ථාපන මාක් කරලා ඒව කාට සාපේක්ෂවද කියලා ලියුවා. ඒ මාක් කරපු ඒවා කාට අපි ලියලා තියෙන්නේ කොහොමද? ඒදි හිස්තැන් ටික පුරවන්න විතරයි තියෙන්නේ. ඒකල්ල ඒව දිහා බලලා සම්බන්ධතාවයක් ගන්න තියෙනවා. මේ ඊළඟ අපි හිතමු m එක ලොකුයි කියලා. කියන්න බැරුණා. අපි ගමු m එක විශාල m දෙකට වඩා. m එක ලොකුයි ගොඩක්. ඒ වුණා මේ කොහෙටද යන්නේ මේ තන්තුව? කොහෙටද යන්න ඕනේ? මෙහාට යන්නේ.
මේකේ ඔයා තොරණ මාක් කරලා M එකේ තොරණ මෙහෙට මාක් කරන්න. ඊට මේ M2 කොහෙටද යන්නේ? මේක පල්ලෙහාට යනවා. උඩට යන්නේ. එහෙනම් M2 තොරණේ උඩට දාන්න F2 කියලා. මේක එතකොට කොහෙට යන්න ඕනද? කුඤ්ඤ යන්න ඕනේ මෙහාට. කැපිටල් F කියලා ගන්න. ඒකල සමීකරණ ටික ඔක්කොම ලියන්න. ලියලා අපි විස්ථාපන දාලා හදාගමු පස්සේ. මම මේ නිකමට කියන්නකො මේකත් පොඩ්ඩක් මේ M එක මේ F එක කියන්නේ කාට සාපේක්ෂයි? F එක කියන්නේ කාට සාපේක්ෂයි? කුඤ්ඤයට සාපේක්ෂයි. ඇයි ඒ? M එක කියන අංශුව කවුරු මත තියෙන හින්දාද? කුඤ්ඤ මත තියෙන හින්දා. මේ කැපිටල් F කියන්නේ කාට සාපේක්ෂයිද? පොළොවට සාපේක්ෂයි. ඇයි ඒ? කුඤ්ඤ යන්නේ පොළොව දිගේ හින්දා. මේ F2 කාට සාපේක්ෂයි? කාටද? මේ F2 අංශුව කොහෙද ඉන්නේ? මේ F2 අංශුව ගෑවිලා තියෙන්නේ මෙන්න මේ කප්පියට නේද? මේ කප්පිය වහලට නේද සෙට් කරලා තියෙන්නේ? වහලෙ නිශ්චලයි නේද? එහෙනම් මේ F2 කියන්නේ කාට සාපේක්ෂයිද? පොළොවට සාපේක්ෂයි. අන්න හරි. මේ F2 කියන්නේ පොළොවට සාපේක්ෂයි. මොකද එයා ගැට ගහලා එයා සෙට් වෙලා තියෙන තැන පොළොවට සාපේක්ෂව තියෙන්නේ. මොකද M2 අංශුව කුඤ්ඤ මත නෙමෙයිනේ තියෙන්නේ. M2 අංශුව තියෙන පාඩුවේ නිකන් වාතේ තියෙන්නේ. අතර වාතයට සාපේක්ෂයි. වාතේ තියෙන අවකාශයේ තියෙන එළියට පැනලා තියෙන දැන් ඔය සමහර කෙනෙක්ට තර්කයක් එන්න පුළුවන්. ඉතින් මාර කතාවනේ කියන්නේ දැන් මේ අංශුව ගැට ගහලා තියෙන තන්තුවමනේ මෙතනක් තියෙන්නේ. එහෙනම් මේක F එක නම් මේකත් F එක කියලා ගන්න ඕනේ කියලා තර්කයක් එන්න පුළුවන්. එකම තන්තුව නෙමෙයි කියලා. ඇහුණාද මම මේ කියපු කෙනෙක්ට තර්කයක් එන්න පුළුවන්. අපි අර කලින් ගණන් වල කතා කරා අංශුවක් මේ පැත්ත F එක නම් ඒකට ගැට ගහලා තියෙන තන්තුව F එකකින් යන්න ඕනේ. එහෙනම් එහා පැත්තත් F එකකින් එන්න ඕනේ. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවනේ. මොකක්ද අවුල? මේ ගැට ගහලා තියෙන මේ අංශුව තියෙන කවුරු මතද? කුඤ්ඤ මත. මෙයා ඉන්නේ පොළොව මත. ඒ කියන්නේ අපි ගන්න අවකාශ මත පොළොව මත. අර ඒ දෙන්න සාපේක්ෂව ඉන්න තැන් වෙනස්නේ. ඒකෙන් හින්දා තමයි අපි මේකට මේක F එක නම් මේක F එක කියලා ගන්න බැරි. මොකද සාපේක්ෂ චලනය වෙනස් වෙනවා. එයාලා සාපේක්ෂ පිහිටීම වෙනස් වෙනවා. කාට සාපේක්ෂයිද කියලා ලියලා කාට සාපේක්ෂයිද කියලා ලියලා f සමාන m දාන්නකෝ. එතකොට m එකට දාන්න වෙනවා m දෙකට දාන්න වෙනවා කැපිටල් m ට දාන්න වෙනවා. කැපිටල් m ට මේ පද්ධතියට. m දෙකේ තරණය පොළොවට සාපේක්ෂයි. එතකොට මේක අවුලකට තියෙන m එක විතරයි. m එක පොළොව හදා ගන්න ඕනේ. m එක පොළොව හදද්දි මෙයාගේ තියෙන තරණය කොහොමත් ආවා. ඊට අමතරව පොළොවේ තරණය ඇඩ් වුණා. පොළොවේ නෙමෙයි කුඤ්ඤ තරණය ඇඩ් වුණා. දැන් පුළුවන්. දැන් අපි m එකට දානවා එක් අංශුන් වලට වෙන වෙනම දාන්න බෑ. m එකට දාන්න සමාන m. ඒකට මම මේකේ බලමුකුත් මාක් කරලා නැහැ. G G P
එතකොට m එක අංශුවට දාද්දි m1g cos alpha නෙමේ m1g sin alpha ඍණ e සමානයි m1 වතාවක් f1 ඍණ f cos alpha හරි. ඊට පස්සේ ආයෙ අපිට තව අංශුවක් තියෙනවා m2 අංශුව ඉහළට අපි තොරණේ මාක් කරලා තියෙන ඉන්නේ ඒකින්ද ඉහළට f සමාන m දානවා. එතකොට m2 ඉහළට තියෙන බල t තියෙනවා පල්ලහාට m2g තියෙනවා. එහෙනම් t ඍණ m2g සමානයි m2 වතාවක් එයාගේ ඉහළට තියෙන තොරණේ. m2 කෙලින්ම පොළොවට සාපේක්ෂව තියෙන්නේ. ඒ හින්දා අපිට එතන කෙලින්ම f2 කියලා දාන්න. මේ එකත් හරි. ඊළඟට ආයෙ අපිට තියෙන අංශුන් ටිකට වෙන වෙනම දාන්න. දැන් තියෙන්නේ මොකද්ද? ඔන්න උතන තමයි වැදගත්. දැන් තියෙන්නේ මොකක් දාන්නද? කුඤ්ඤ ප්ලස් කුඤ්ඤ මත තියෙන ඔන්න ඔය වාක්‍ය හැම වෙලේම ඔය වාක්‍ය කිව්වා. කුඤ්ඤ ප්ලස් කුඤ්ඤ මත තියෙන අංශුන් වලට තමයි එකට පද්ධතිය විදිහට අරගෙන දාන්න ඕනේ. එතකොට අපි හොඳ වැඩේ තමයි මුලින්ම අර කුඤ්ඤ අහුවෙන විදිහට රවුමක් ගහගන්න. නේ? කුඤ්ඤ අහුවෙන කුඤ්ඤ වටේට මෙහෙම රවුමක් ඇඳ ගන්න ඕනේ. එතකොට වැඩේ හරියනවා. දැන් කුඤ්ඤ ගාව තියෙන්නේ මොනවද? දැන් කුඤ්ඤ ගාව තියෙන කුඤ්ඤයි මේ m එක අංශුවයි විතරයි තියෙන. පද්ධතිය විදිහට සලකද්දී ඔය දෙන්න විතරයි ගන්න වෙන්නේ. ඒකට දැන් අපි පද්ධතියට දාන්න ඕනේ. එතකොට තියෙන්නේ කුඤ්ඤයි කුඤ්ඤ ප්ලස් m එක කියන එක කෙනා විතරයි තියෙන්නේ. m2 මේකට අයිති නෑ. m2 ඉන්නේ පාඩුවේ පැත්තට. ඔන්න ඕක තමයි මේකේ තියෙන පොයින්ට් එක. මොකද අපි හැම වෙලේම අර රවුම ඇදගද්දී අර කුඤ්ඤ සහ කුඤ්ඤ මත තියෙන අංශුන් ටික අල්ලලා තමයි රවුම ගන්න. කුඤ්ඤ වටේට රවුම අදින්නලා තියෙන්නේ. එතකොට ඒක මත තියෙන ඒවා විතරයි අල්ලලා f සමානයෙන් මේ දාන්න ඕනේ. එතකොට මේක මෙහෙම අල්ලලා දාද්දි කුඤ්ඤ යන්නේ මෙහාට හින්දා අපි මේ පැත්තට f සමානයෙන් මේ දාමු. ඔන්න ඔතන තමයි පොයින්ට් එක. කුඤ්ඤ සහ කුඤ්ඤ මත තියෙන අංශුන් වලට දාන්න ඕනේ. කුඤ්ඤෙන් කුඤ්ඤ මත නොවන අංශුන් වලට ගන්න නෑ මේ වැඩේ. මේ වැඩේදී. කුඤ්ඤ මත නොවන අංශුන් මේ වැඩේට සහභාගී කරගන්න නෑ. කුඤ්ඤ මත තියෙන අංශුන් විතරයි මේ වැඩේට සහභාගී කරගන්නේ. එහෙම වුණොත් දැන් මේ මම මෙහෙම වට කරලා ඇඳවම මේ පැත්තට තියෙන බල. ඒකට අර කලින් වතාවේදී වගේ මේ t කැන්සල් වෙනවා. මේකට මේක කැන්සල් වුණා. ඊට අමතරව මේ r1 ට r1 කැන්සල් වෙනවා. අනිත්ව තියෙන සිරස්ස. ඒකට තිරස්ස මේ t විතරක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේ පැත්තට f සමාන m දාදී බලයක් තියෙනවා මේ පැත්තට t කියන. දැන් කැපිටල් M ට වෙනම තොරණ ලිව්වා. කැපිටල් M ගේ කැපිටල් M කියන්නේ කුඤ්ඤ. එයාගේ ඊට අමතරව අපේ කැපිටල් M එක කැපිටල් සිම්පල් M එක M එකේ මේ පැත්තට තියෙන තොරණ ගත්තාම කැපිටල් F තියෙනවා. ඍණ F1 cos alpha. එතකොට ඒකට එන්න ඔච්චරයි. හරිද? දැන් ඔය ඕනනම් ගණන් කරලා බලන්න. ගණන් කරලා බලද්දි තියෙනවා නොදන්න පද විදිහට f1 තියෙනවා, කැපිටල් F තියෙනවා, f2 තියෙනවා, ආතතිය තියෙනවා. හතරක් තියෙනවා. ඔය හැබැයි අපිට මේ විදිහට ලිව්වහම ලියවෙන්නේ 3යි. එහෙනම් හතරවෙනියට මොකක් ගන්න වෙනවද අපිට? විස්ථාපන සම්බන්ධ ප්‍රකාශනය ගන්න. විස්ථාපන සම්බන්ධ. එතකොට මේ බලන්න විස්ථාපන මාක් කරද්දි කොහොමද මාක් කරන්නේ? මේ තන්තුවේ දිගට තමයි ප්‍රකාශනය ලියන්නේ. මේ සම්පූර්ණ තන්තුව මේ තියෙන. මේ තන්තුවේ මුළු දිගට ප්‍රකාශනයක් ලියන්න. එතකොට කොහොමද මතක තියාගන්න මේ අංශුව ගත්තාම මේ අංශුවට විස්ථාපනය මාක් කරන්න වෙන්නේ කොහොමද කොතනද? මේ අංශුවට විස්ථාපනය මාක් කරන්න වෙන්නේ තන්තුවත් අහුවෙන්න මාක් කරන්න වෙන්නේ කොතනද? තන්තුව අහුවෙන්න මෙන්න මෙතන ඉඳන් මාක් කරොත් නේද? එහෙනම් ඒකට අපිට විස්ථාපනය මාක් කරන්න වෙන්නේ මෙතන ඉඳන් ඔහොම x ගේ. ඒකේ විස්ථාපනයේ x නම් ඒකේ මේ පැත්තට තියෙන තොරණය මොකද්ද? x ඩබල් ඩොට්. එතකොට ඕනනම් අපිට ඔය එකම මෙතනට ලියා ගන්න. මේ x ඩබල් ඩොට් මාක් කරේ ආවේ මේ m එකට. m එක යන්නේ
ශුන්‍ය දිගේ. එහෙනම් මෙන්න මේ අපි මේ ලියවල ලියලා තිබේ කුණ්‍යට සාපේක්ෂ m එක. එහෙනම් අපි ගාව තව එකක් තියෙනවා මොකද්ද? මේ පැත්තට x ඩබල් ඩොට්. එහෙමම ලියාගත්තා කමක් නැහැ ඔය. මෙයාගේ මෙහෙම විස්ථාපනය මාක් කරා. එතකොට විස්ථාපනයට සාපේක්ෂව තොරණේ මාක් කරා. එතකොට අපිට මෙන්න මෙතන අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා මේ f එක සමාන x ඩබල් ඩොට් කියලා තියෙනවා. සහ මම මෙතන ලියාගත්ත මේ තියෙන්නේ. එහෙම වුණොත් x මේ තවත් මේ විස්ථාපන ඇසුරෙන් තොරණ ලිව්වහම අපිට ආපහු මේ m එකේ තොරණයට ප්‍රකාශනයක් ලියන්න. මේකම තමයි. එතකොට මේකේ විස්ථාපනයේ නොහොම මාක් කරේ. දැන් මාක් කරගන්න ඕනේ ඉතුරු ඒවා. දැන් මේ මෙතනයි සැලකුවහම මේ දෙන්නගේ නිශ්චල කොතන? මේ දෙන්නගේ සාපේක්ෂව නිශ්චල කොතනද? නිශ්චල මෙතන නේද? මොකද මේකනේ බිත්තිය මේ වහලට හයි කරලා තියෙන්නේ. එහෙම වුණොත් අපි මේ ටිකේ විස්ථාපනයේ මාක් කරද්දි මම මෙතන ඉඳන් මාක් මේ පැත්තට y. එහෙම වුණොත් මේ පැත්තට y ඩබල් ඩොට්. මෙතන ඉඳන් මාක්. ඒක නිකන් කල්පනා කරලා බලන්නකො නිකන් හිතන්නකො. දැන් මේක මෙහාට යනකොට කුඤ්ඤ නේද මෙහෙට යන්නේ? කුඤ්ඤ විස්ථාපනය නේද වෙනස් වෙන්නේ? එහෙනම් මේ y ඩබල් ඩොට් කාගේද? කුඤ්ඤ නේද ඔය y ඩබල් ඩොට්. ඔය තියෙන්නේ ආපහු කුඤ්ඤයට ප්‍රකාශනයක් ඇවිල්ලා තොරණේ සම්බන්ධ. එහෙනම් y ඩබල් මේ y ඩබල් ඩොට් කියන්නේ කාට සාපේක්ෂව? පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තොරණේ නේ. පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තොරණේ අපිට ප්‍රකාශනයක් ඇවිල්ලා දෙනවා කොහෙට කියලා? මෙහෙට y ඩබල් ඩොට් කියලා. පැහැදිලිද? ඔය එකත් හරි. ඊළඟට තවත් තියෙනවනේ තන්තුව මේ මෙතනක් තියෙනවා. එතකොට මෙතන මේ අංශුවට කොතනින්ද මාක් කරන්නේ? මේ මෙතන ගත්තාම මේ මෙතනනේ නිශ්චල. එහෙනම් එතන ඉඳන් පල්ලහට අපිට මාක් කරනවා අපි z කියලා. පැහැදිලිද එතන? ඒ වුණොත් පල්ලහට තියෙන තොරණය මොකක් කියලා ගන්න පුළුවන් මේ වෙලාවේ? z ඩබල් ඩොට්. එහෙම වුණොත් මේ z ඩබල් ඩොට් මාක් කරේ මෙයාට නේද? මෙයාටනේ මාක් කරේ. ඒ කියන්නේ මේ z ඩබල් ඩොට් මේ මාක් කරලා තියෙන කොහෙද නිශ්චල තැනක ඉඳන්නේ මාක් කරලා තියෙන්නේ. එහෙනම් මේ z ඩබල් ඩොට් කියන්නේ කාට සාපේක්ෂව? පොළොවට සාපේක්ෂව m2 තොරණේ. ඒකට පොළොවට සාපේක්ෂව m2 තොරණේ අපි ගාව මේ උඩට f2 කියලා තිබ්බා. දැන් මෙහෙම මාක් කරාම කොහෙට කියලා දාවේ? පල්ලහට කියලා ආවේ. එහෙනම් මෙතන සමානයි පල්ලහට z ඩබල් ඩොට්. ඔන්න ඔය ටික මාක් කරගෙන තමයි මාක් කරන්නේ. එතකොට දැන් මේ වැඩ ටික හරි. දැන් තියෙන තන්තුවේ දිගට ප්‍රකාශන ලියන්න. තන්තුවේ දිග කියන්නේ x ධන y ධන z ධන ඕනනම් l එක සමානයි L. දැන් මොකද ගන්න t විශයෙන් දෙවරක්. x කියන්නේ විචලනය වෙන එකක්, y කියන්නේ විචලනය වෙන එකක්, z කියන්නේ වෙනස් වෙන එකක්. හැබැයි L එකයි L කියන්නේ වෙනස් වෙන ඒවා නෙමෙයි නියත. ඒකින්ද යාළුවා අවකලනය කරාම නේ. ඊළ අමතරව දැන් මෙයාලා අතර අපිට අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගන්න පුළුවන්. මේක සංසන්දනය කරාම අපිට තේරෙනවා y ඩබල් ඩොට් සමාන ඍණ f. මේ දෙක සංසන්දනය කරාම අපිට තේරෙනවා x ඩබල් ඩොට් සමාන f එකට. මේක සංසන්දනය කරාම තේරෙනවා z ඩබල් ඩොට් සමාන ඍණ f දෙකට. මේක පොඩ්ඩක් ලියන්න ඊට පස්සේ අර. මොකද්ද අපිට තියෙන සම්බන්ධතාවය? y ඩබල් ඩොට් කියලා කියන්නේ ඍණ f ට. ඊට පස්සේ x ඩබල් ඩොට් කියලා කියන්නේ f එකට. ඊළඟට z ඩබල් ඩොට් කියලා කියන්නේ ඍණ f දෙකට. එහෙනම් ওই ටික මේකට ආදේශ කරන්න. ඔන්න එතකොට අපිට ඊළඟ සමීකරණය හැදෙනවා. මොකක්ද? f එක ඍණ f ඍණ f දෙක සමානයි. ඔය දෙන්න අපේ හතරවෙනි සමීකරණය. මේක 1 2 3 4 Thank you.
මේක අපි දෙකම බිත්තියට සෙට් කරලා තියෙනවා. අපි දෙකම බිත්තියට සෙට් කරලා තියෙන්නේ. වහලටයි බිත්තියකට. බිත්ති. මේ මොකක් වෙයිද මේ? අතනින් අතාරියා කියන්නේ මොකක් වෙයිද? මොකක් වෙනවද? යනවා. ප්‍රැක්ටිකලි හිතලා බලන්න. මෙහෙට එද්දී මේකෙන් මෙහෙට ආතතියක් වෙනවා අරගෙන යම් මෙහෙට යන්න. හරි. ලියන්න අඳින්න. මේකෙන් මේක මෙහා කැපිටල් එකෙන් කොණේ ආද. උත්තර එකේ දත්ත. ඊට අමතරව ගන්න මේ m එක යන්නේ පල්ලහට f එක කුණ්‍ය යමු මේ පැත්තට කැපිටල් එක. මේක පොඩි ඇඳද පොඩි අරද්දක් තියෙනවා. මේ කල්පනා චූටි අරද්දක් තියෙන. එන්න මෙතනින් ඔහොම. නැත්තම් හිතා ගන්න බෑ. ඔන්න ඔහොම රූපේ එන්න ඕනේ. පොඩි වෙනස්කමක් කරා. අඳින්න පටන් ගමු. यहाँ कैपिटल है हाँ ये कालिंगा अब मेरे दिन आता नहीं मेतना टी ना मेतना टी
මෙතන t මෙතන t මෙතන t මෙතන t මෙතන t මේකට දාන්න එයා ගමන් කරන පැත්තට f සමානයි එතකොට මේ ඉතින් පද්ධතිය කියලා ගද්දි මොකද්ද ගන්නන්නේ කුඤ්ඤ ප්ලස් m එකනේ කුඤ්ඤයි කුඤ්ඤ මත තියෙන අංශුවයි. ඒකට කුඤ්ඤයි කුඤ්ඤ මත තියෙන අංශුවයි. ඒකට x සමාන m දාන්න ඕනේ කුඤ්ඤ ගමන් කරන දිශාවට. සමාන m. ඔන්න ඔතන තමයි ආපහු වැරදුනොත් වරදින්නේ. පළවෙනි වැඩේ මොකක් කරගන්න ඕනද? ඕක ඇඳපු ගමන්ම හොඳම වැඩේ තමයි කුඤ්ඤ අහු වෙන විදිහට කුඤ්ඤ වටේට යන විදිහට අඳින්න මෙහෙම රවුමක්. එතකොට හරියනවා. කුඤ්ඤ වටේට යන විදිහට අඳින්නකො රවුමක්. දැන් ওই රවුම දිහා බලන්න තමයි කරන්නේ. ඔය රවුම ඇතුලේ තියෙන බල දිහා බලන්න තමයි f සමාන m දාන්නේ. ඒකට ඔය විදිහට රවුමක් ඇඳපු ගමන්ම දැන් මේ පැත්තට තියෙන බල මොනවද? මෙහෙට තියෙන බල. මෙහෙට බල දෙකක් තියෙනව නේද? මොනවද? t සහ t. ඒ කියන්නේ මේ පැත්තට තියෙනවා කීයද? 2යි t තියෙන. අන්න ඔන්න ඕක තමයි ඔතන වැරදුනොත් වරදින්නේ. එතකොට මේ පැත්තට තියෙනවා 2යි t. එක වරද්ද ගන්න. කුඤ්ඤ වටේට මෙහෙම රවුමක් ඇඳගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා. ඒකට මේ පැත්තට තියෙනවා 2යි t. පද්ධතිය කියලා කියන්නේ මෙන්න මේ රවුම ඇතුලේ තියෙන ඔක්කොට. කුඤ්ඤ වටේට කුඤ්ඤ ඇතුලේ ඉන්න ඔක්කොට. දැන් 2යි t. දැන් කුඤ්ඤයට දැම්මා කුඤ්ඤ ස්කන්ධය කැපිටල් m නේ. කැපිටල් m වතාවක් කැපිටල් l. ඊට පස්සේ සිම්පල් m එක වතාවක් මේ පැත්තට තියෙන තොරණ. කැපිටල් F ඍණ f එක cos එක. ඔන්න මේ මෙතන වැරදුනොත් තමයි කාට හරි. මෙතන වැරදින පොඩ හදා ගන්න ඔක බලන්න. ඒ ප්‍රශ්නේ විසඳෙනවා අර කුඤ්ඤ වටේ රවුමක් ගහගත්තා. දැන් තියෙන්නේ ඔන්න ඔයා ආපහු නොදන්න පද ගාන ගණන් කරොත් මේකේ නොදන්න පද තියෙනවා 3ක්. කැපිටල් F, සිම්පල් F එක, කැපිටල් T. හැබැයි සමීකරණ තියෙන්නේ 2යි. අනිත් එක අපිට ඔක ඔළුවට ටක් ගාලා තෙනවා. මොකද හේතුව මේ තන්තු එළියට පැනලා තියෙන්නේ. කුඤ්ඤෙන් එළියට පැනලානේ. කුඤ්ඤෙන් එළියට පැනලා නම් විස්ථාපනය දාගෙන සමීකරණයක් ලියන්න. නේ? ඔන්න විස්ථාපන මාක් කරද්දී මේ වලට මකන්නම් නැත. විස්ථාපන මාක් කරද්දී මේ කොහොමත් මෙන්න මේ අංශුව ගත්තාම මේ අංශුවට ගැට ගහලා තියෙන තන්තු කෑල්ල තියෙන මේ ටික විතරයි. ඒ වුණොත් කොහොමත් මෙයාගේ විස්ථාපනය මාක් කරද්දී මාක් කරන්න වෙන්නේ මෙතන ඉඳන්. ඒක කරන්න දෙයක් නැහැ. මෙහෙ ඉඳන් මෙහෙට තමයි x කියලා ගන්න ඕනේ. එහෙනම් මේ පල්ලහට x නම් අපි දන්නවා මේ පැත්තට x ඩබල් ඩොට්. මේ කුඤ්ඤ තියෙන මේ අංශුව තියෙන කුඤ්ඤ මත හින්දා එහෙනම් ඔය තියෙන්නේ මේ පැත්තටත් x ඩබල් ඩොට් ඒ කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව m එකේ තොරණේම තමයි. එහෙම වුණොත් ඒක මේ පැත්තට x ඩබල් ඩොට්ම තමයි. හරිද? දැන් අපි ගන්නවා මේ තැන් දෙක. මේ තැන් දෙක ගද්දි මොකද්ද තියෙන විශේෂත්වය? මේ තැන් දෙක ගද්දි අපි බලන මෙහෙම තැන් දෙකක් තියෙන වෙලාවක කවුද නිශ්චල කියලා. මේකයි සාපේක්ෂව බලද්දී අපි දැන් තේරෙනවා මේ කප්පිය නිශ්චලයිනේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙතන ඉඳන් මේ පැත්තට ඔහොම විස්ථාපනය මාක් කරනවා x කියලා ගත්තින්ද බයි. නිශ්චල තැනක ඉඳන් තමයි ගන්න. නිශ්චල තැනක් නැත්තම් කරන්න දෙයක් නැහැ. තියෙන තැන ඉඳන් ගන්න. ඒ වුණා මේ පැත්තට y නම් අපි දන්නවා මේ පැත්තට y ඩබල්. එතකොට අපි දන්නවා මේ කුඤ්ඤ තමයි මෙහෙට යන්නේ ඔහොම. එහෙනම් මේ y ඩබල් ඩොට් කියන්නේ කාගේ තොරණේද? කුඤ්ඤ තොරණේ. කුඤ්ඤානේ පොළොව දිගේ හින්දා මේ y ඩබල් ඩොට් කියන්නේ එහෙනම් පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තොරණේ. මේ අපි ගාව පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තොරණේ තියෙනවා. අපිට තව ප්‍රකාශනයක් ආවා පොළොවට සාපේක්ෂව කුඤ්ඤ තොරණේ මේ පැත්තට y ඩබල් ඩොට් කියලා ගන්නත් පුළුවන් කියලා. හරිද?
මට කියන්න මේ කුඤ්ඤ මෙහෙටදී මෙන්න මේ දිග මේ අන්තිම මෙහෙම පල්ලහට යද්දි මේ දිග වෙනසක් වෙනවා. මේ දිග හැම වෙලේම නියතයි නේද? මේ දිග මේක මේ 3D ව හිතන්නකො මේක චලනය කරන්නකො හිතින්. චලනය කරද්දි මේක මෙහෙට එනකොට මේ තන්තුවේ දිග හැම වෙලේම ওই දිග කොහොමත් ওই විදිහටම තියනවනේ. මෙහෙන් තන්තුව පාත් වෙද්දි මෙහෙන් එනවා තන්තුව. මෙහෙන් ආවට හැම වෙලේම මේ දිග නියතයි. හැබැයි මේ දිග නියතයි. මේ දිග නියත නෑ නේද? මේ දිගත් අපිට මොකක් කියලා ගන්න පුළුවන්ද? මේ දිගත් සමානයි. මේ දිගයි මේ දිගයි එකිනෙකට සමානයි. එහෙනම් මේ දිගත් මොකක් කියලා ගන්න පුළුවන්ද? y ම කියලා ගන්න පුළුවන්. එතකොට හරි දැන් අපිට මේ මෙයාලට අදාළ දැන් තොරණ ටික ලියවිලා තියෙන්නේ. දැන් අපි ලියනවා තන්තුවේ දිගට ප්‍රකාශනය. තන්තුවේ දිග. තන්තුවේ දිග ලියද්දී දැන් මොනවද තන්තුවේ දිග වලට තියෙන්නේ? x තියනවා. x මේ දිග y මේ දිග අපි ගමු L2 කියලා L1 කියලා මොනියත යන්නේ. ඒකට y තියනවා. දාන L1 තියනවා. ඊට අමතරව මේ දිගත් මොකක් කියලා ගන්න පුළුවන්ද අපිට? y කියලාම ගන්න පුළුවන්. ධන y සමානයි අර අපේ L තන්තුවේ මුළු දිග. එච්චරයිනේ තියෙන්නේ. මොකද ආපහු xy z කියලා තව z කියලා දාගෙන එකක් හදන්න නැහැ. හැම එකටම දැන් තොරණ මාක් වෙලා තියෙන්නේ නේ. එතකොට මේ y එකතු කරාම ඕන අපිට ගන්න උලා x ධන 2y. ධන L1 සමානයි L. දැන් අවකලනය කරනවා t විශයෙන් දෙවරක්. එතකොට x double dot 2y double dot මෙයාත් බිඳුවයි මෙයාත් බිඳුව සමානයි බිඳුව. පැහැදිලිද? අපි ගාව ආයේ සම්බන්ධතාවයක් තියෙනවා මේ x double dot සමානයි f එකට y double dot සමානයි ඍණ f. x double dot සමානයි f එකට y double dot සමානයි ඍණ f. දැන් ඔක ආදේශ කරා නම් ඔව් තමයි සිද්ධාන්ත. අර අපි ලියන්න මේට කලින් හදපු ගානයට හරි පැත්තක හරි ලියන්න. අර තන්තුවේ කතාව ලියන්න බැරුණා නේ. මේකට කලින් හදපු ගානේ ලියන්න. ලියන ඒ ලියන m1 හා m2 තරණ සමාන නොවීමට හේතුව කියලා. m1 හා කලින් ගානේ කලින් ගානේ m1 හා m2 තරණ සමාන නොවීමට හේතුව වනුයේ m1 හා m2 තරණ සමාන නොවීමට හේතුව වනුයේ සමාන නොවීමට හේතුව වනුයේ එම අංශුන් දෙක එකිනෙකට වෙනස් සාපේක්ෂ පිහිටීම් වල පවතින බැවිනි. එම අංශුන් දෙක එකිනෙකට වෙනස් සාපේක්ෂ පිහිටුම් වල පවතින බැවිනි. එම අංශුන් දෙක එකිනෙකට වෙනස්
සාපේක්ෂ පිහිටුම් වල පවතින බැවිනි. එකිනෙකට වෙනස් සාපේක්ෂ පිහිටුම් වල පවතින බැවිනි. ඒකින්ද තමයි සමාන වෙන්නේ නැත්තේ. මේ ඊළඟ අදින්නෝ මේ ගන්න. ඔය ගණන් ටික ආපහු පාරක් ඉදිරියදී හදන්න. ඒකේ තොරණ ලියන එක නම් පුළුවන්. අන්න අර විස්ථාපන මාක් කරලා හරියට ලියා ගන්න එක තමයි වැඩේ කරගන්න ඕනේ හරියට. මේ ඊළඟ ගන්න. ඒකේ බලන්න තන්තුව එළියට පැනලා තියෙන්නේ. හැබැයි ඒකේ තියෙන පොඩි විශේෂත්වයක්. අදින්නෝ. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය. මොකක්ද? එකක් තන්තුන් දෙකක් මෙහෙම කියන්න පුළුවන්. ඊට අමතරව තන්තුන් දෙකක් තියෙන එක හරියි. ඊට අමතරව මේ උදාහරණයක් විදියට මේ අංශුන් දෙකම තියෙන්නේ එකම තලය මතනේ. එතකොට නිකන් කල්පනා කරන්නකෝ. මේක මෙයා පල්ලහට මෙහෙම F එකෙන් යනවා නම් අපි ගමු සිම්පල් F කියලා. මෙයා පල්ලහට F වලින් යනවා නම් මේ අංශුව ගැට ගහලා තියෙන මේ තන්තුවත් මොකක් වෙන්න ඕනේ? F වලින් යන්න ඕනේ. එහෙම වුණොත් ඒ තන්තුවට ගැට ගහලා තියෙන මෙයා F වලින් යන්න ඕනේද නැද්ද? ඇයි යන්න ඕනේ? ඇයි යන්න ඕනේ? මොකද මේ අංශුන් දෙකම ඉන්නේ කුඤ්ඤ මතමයි නේද? දෙකම කුඤ්ඤ මත නම් ඉන්නේ. මෙයා F එකෙන් නම් යන්නේ. යාව ගැට ගහලා තියෙන මෙයාත් F වලින් යන්න ඕනේ. හැබැයි අර කලින් වාට ගාන මතකද දන්නේ මේ කලින් අපි එක ගානක් ඇදුවා. කොහමද ඒක තිබ්බේ? ඔන්න ඔහොමනේ. මෙන්න මෙහෙම තිබ්බ ගානක් අපි හැදුවා. මේකෙදි මෙයා ඔහොම F කියලා ගත්තට මේක අපිට F කියලා දාගන්න අපි දැම්මේ නැහැ. හේතුව මේ දෙන්න තියෙන්නේ එකිනෙකට වෙනස් සාපේක්ෂ පිහිටුම් වල. හැබැයි මෙතන ගත්තාම මේ දෙන්න ඉන්නේ එකිනෙකට වෙනස් සාපේක්ෂ පිහිටුම් වල නෙමෙයි. මේ දෙන්න ඉන්නේ එකම සාපේක්ෂ පිහිටුම්. මේ දෙන්නම ඉන්නේ මේ කියන කුඤ්ඤ මතම. නේ? ඒකින්ද අපිට වාසිය තියෙනවා මේක F නම් ඒකට ගැට ගහලා තියෙන මෙයා එයත් F කියලා ගන්න පුළුවන්. මොකද මේ දෙන්නම ඉන්නේ එකම කුඤ්ඤ මතෙහි. ඒ මොනොත් ඊට අමතරව අපිට තේරෙනවා මේ කුඤ්ඤ මේ දෙකම ඔහම පල්ලාට යනවා. මේ කුඤ්ඤ මෙහෙට යනවා කියලා ගමු. කැපිටල් F. ඔන්න ඕක තමයි මට ඒ ගානේ කියලා දෙන්න උවමනාව තිබ්බේ. මේ අංශුන් දෙකම තියෙන්නේ එකම තලය මත හින්දා. එකම يعني දෙන්නම ඉන්න කුඤ්ඤ මත හින්දා. සහ මේ දෙන්නා තන්තුවකින් ගැට ගැහිලා තියෙන හින්දා. මේක F වලින් යනවා නම් එයාට ගැට ගහලා තියෙන අනිත් එක්කෙනත් F වලින් යන්න ඕන. මේ තමයි එතන අපිට ගන්න තියෙන තියරිය.
එතකොට මේ තරණ ලියද්දි කොහොමද මේ කැපිටල් F කියලා කියන්නේ පොළොවට සාපේක්ෂව පුංචි. මේ පැත්තට F. ඊට පස්සේ M1 කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව ඒක පල්ලහට F. F කෝණය alpha. ඊට පස්සේ M2 කියන්නේත් පොළොවට සාපේක්ෂයි. එයාත් පල්ලහට කුඤ්ඤයට සාපේක්ෂයි. ඊට අමතරව අපිට දැන් ලියන්න පුළුවන් M1 කියන්නේ කාට සාපේක්ෂයිද කියලා. දැන් පොළොවට සාපේක්ෂව ඔන්න ලියන්න පුළුවන්. දැන් නිකන් නෝමල් ලියන්න තියෙන අවසානට අපි විස්ථාපනය සම්බන්ධව බලමු. මම මෙතන පොඩි ආරද්දයක් කරලා තියෙනවා. මොකක්ද ආරද්ද? මේක T නම් මේක T. මේක Tද? නෑනේ. T එක. ඇයි තන්තු වෙනස් වුණානේ? ඒ වුණත් අපි දාමු M එක යන්නේ පල්ලහාටනේ. M එකට පල්ලහාට F සමානයි M. පල්ලහාට තියෙනවා මෙතන ඇල්ෆා M1G sin alpha ඍණ නෙමෙයි ධන T ඍණ T1 මම තුන් දෙනෙක් ඉන්නවා. M1 වතාවක් F ඍණ F cos alpha. ඊට M2 ගත්තාම ඒකත් පල්ලහාට F සමානයි M. එයාගේ තොරනේ පල්ලහාට තියෙන්නේ M2G sin alpha ඍණ T සමානයි M2 වතාවක් F ඍණ F cos alpha. බලන්න ඔය ටික හරියද කියලා. හරිද? ඔය ටික හරිය නම් අපිට කරන්න තියෙන්නේ කුඤ්ඤ වටේට
කුඤ්ඤ වටේට අදින්න රවුමක්. කුඤ්ඤ වටේට ඇඳ ගන්න රවුමක් ඕන. මෙඩ කුඤ්ඤ ප්ලස් කුඤ්ඤ මත තියෙන අංශුන්ට x සමාන m දාන්න. මෙඩ කුඤ්ඤ සහ m1 m2. හැබැයි අපි කුඤ්ඤ තොරණේ තියෙන දිශාවට දාන්න සමාන m. කලින් ඔය පද්ධතියම ගත්තාම දැන් මේ වටේ රවුම ගත්තාම මෙන්න මේ පැත්තට තියෙනවා බලයක් t කියන. දැන් අනිත් ටික ලියන්න තියෙන කැපිටල් M M1 අන්දක මේකත් කට්ටිය ලියලා තියෙනවා හරියට t එක. දැන් මේ රූපෙ දිහා බැලුවාම මොන තන්තුවද එළියට පැනලාදී? කොයි තන්තු කැල්ලද එළියට පැනලාදී? මේ තන්තුව එළියට පැනලා නැහැ නේද? එහෙනම් එළියට පැනලා තියෙන මොන තන්තු කැල්ලද? මේ උඩ තන්තු කැල්ල නේද? එහෙනම් අපි උඩ තන්තු කැල්ලට විස්ථාපනයට ප්‍රකාශන දෙමු. උඩ තන්තු කැල්ලට විස්ථාපනයට ප්‍රකාශන දෙමු. උඩ තන්තු කැල්ල ගත්තාම මෙයාට කොහොමත් අපිට කරන්න වෙන්නේ මේ දැන් උඩ තන්තු කැල්ලනේ ගන්නනේ. එහෙම වුණොත් මෙයාට විස්ථාපනය මනින්නේ මෙතනින්. මැන්න x. එහෙනම් මෙයාගේ තොරණේ පල්ලහට x ඩබල් ඩොට් නේ. මේකයි මේ තැන් දෙක සලකුවාම මෙතන නිශ්චල. ඒකින් අපිට හිතනවා මෙහෙ ඉඳන් මෙහෙට විස්ථාපනයම ඉන්න y. එහෙම වුණොත් මේ පැත්තට තියෙන තොරණේ y ඩබල් ඩොට්. එහෙම වුණා මෙතන ඉඳන් මෙහෙට x ඩබල් ඩොට් කියලා ආවනේ. මේ තිබ්බේ m1 තොරණේනේ. m1 තියෙන්නේ කුඤ්ඤ මතනේ. එහෙනම් m1 මේ තියෙන කුඤ්ඤට සාපේක්ෂව m1කට අපි ගාව ප්‍රකාශනයක් තියෙනවා පල්ලහට x ඩබල් ඩොට් කියලා. ඊළඟට මේ y ඩබල් ඩොට් කියන්නේ කුඤ්ඤය. එහෙනම් කුඤ්ඤ තොරණේ පොළොවට සාපේක්ෂව කුඤ්ඤ අනිත් එක මේ y ඩබල් ඩොට් නිශ්චල තැනක ඉතින් මාක් කරේ. ඒ කියන්නේ එහෙනම් ඔක පොළොවට සාපේක්ෂව. එහෙනම් මේ පාර අපිට අවිලා දිනවා මේ පැත්තට y ඩබල් ඩොට් කියලා කුඤ්ඤ. ඔය ඇති. මේක අදාළ නැහැ. මොකද්ද අපි ගන්න එතකොට? අර එළියට පැනලා තියෙන තන්තුව විතරයි සලකන්නේ. එළියට පැනලා තියෙන තන්තුව සලකන්න. දැන් තන්තුවේ දිගට ප්‍රකාශනය ලියනවා. අර තමයි තන්තුවේ දිගට ප්‍රකාශනය ලියන. තන්තුවේ දිග. අර එළියට පැනලා තියෙන තන්තුවේ දිග. ඒ එළියට පැනලා තියෙන තන්තුවේ දිග ගත්තාම මොකද? x ධන y. ඕනනම් L2 සමාන L. එවනොත් t විශයෙන් දෙවරක්. dot x double dot ධන y double dot සමාන බිඳුව. ඔන්න ඔතන සමහර වෙලාවට වැරදිලා ඇති. අපි අර එළියට පැනලා තියෙන තන්තු විතරයි සලකන්නේ. මෙන්න මෙතන වරහණක් දාලා ලියන්න. වරහණක් දාලා පොඩ්ඩක් ලියලා තියන්න. මෙහිදී මේ හරි වරහණක් දාලා ලියලා තියන්න. මෙහිදී කුඤ්ඤෙන් ඉවතට ගොස් ඇති තන්තුව පමණක් සලකා කුඤ්ඤෙන් ඉවතට ගොස් ඇති තන්තුව පමණක් සලකා විස්ථාපන සම්බන්ධ ප්‍රකාශන ලියනු ලැබේ. විස්ථාපන සම්බන්ධ ප්‍රකාශන ලියනු ලැබේ. විස්ථාපන සම්බන්ධ ප්‍රකාශන ලියනු ලැබේ. විස්ථාපන සම්බන්ධ ප්‍රකාශන ලියනු ලැබේ.
එතකොට මෙතන අපිට සම්බන්ධතාවයකුත් තියෙනවා. x double dot කියන්නේ කොහොමත් f ට y double dot කියන්නේ මොනවා ඍණ f ට. එහෙනම් ඔක ආදේශ කරොත් f ඍණ f සමානයි බිඳුව. වැඩේ හරි. අපි මේ පාඩමේ මේ අන්තිම හරිය යන්නේ. ඔච්චර තමයි අහන්න තියෙන්නේ. පස්සේ අපි ඊළඟ දවසේ A level exam ගණන් ටික පොඩ්ඩක් හදමු. හවස් වෙලා හවස් අරු. තව එක ගානක් තියෙනවා ඒකත් පොඩ්ඩක් අදින්නම් බෝඩ් එකේ. අපි යමු m එක m දෙකට වඩා ගොඩාක් විශාලයි කියලා. මේක මෙහෙට පාස් වෙද්දි මොන්නේ මෙහෙට. අවිනෝරු මම තේරෙනව නේද? අවුලක් නැහැ නේද? මොකද අපි A level වලට අනිවාර්යයෙන් ওই ගාන හදනවා. මම ඒකයි එක එක જાතිය ගණන් ටිකක් දැම්මේ. එක එක විදිහේ ගණන් ටිකක් දාලා තියෙන්නේ. ඕවා තමයි එන්න පුළුවන් අමාරුම ගණේ ගානක් ආවොත්. අපි ලබන සතිය හවසට සාපේක්ෂ ත්වරණයේ පාස් පේපර්ස් ගණන් ටිකක් හදමු. ඒකේ මෙයා මෙහෙම පල්ලහට F වලින් යනවනම් මේ තන්තුවට ගැට ගහලා තියෙන මෙයාත් මොකක් කරනවද? මෙයාට F කියලා දාන්න පුළුවන්ද බැයිද? මට ඒක මේක පල්ලහට F කියලා දැම්මොත් මේ තන්තුවට ගැට ගහලා තියෙන මෙයා F කියලා දාන්න පුළුවන්ද බැයිද? එදා ප්‍රශ්න දාන්න පුළුවන්. දාන්න පුළුවන්. ඇයි? දැන් මෙයාත් ඉන්නේ කුඤ්ඤ මත. මෙයාත් ඉන්නේ කුඤ්ඤ මත. දෙන්නම ඉන්නේ කුඤ්ඤ මත හින්දා සහ එකම තන්තුවකින් ගැට ගැහිලා තියෙනවා. මෙයා පල්ලහට F නම් මේ යාට ගැට ගහලා තියෙන මේ තන්තුවත් F වලින් යනවා. ඒ තන්තුවට ගැට ගහලා තියෙන මෙයාත් එහෙනම් F වලින් එනවා. දෙන්නම කුඤ්ඤ මත ඉන්න හින්දා සහ එකම තන්තුවෙන් ගැට ගහලා තියෙනවා. ඒකට අර දෙන්නටම අපිට පුළුවන් මෙහෙම F කියලා දාන්න. ඊට අමතරව අපි ගමු මේ කුඤ්ඤ මෙහෙට කැපිටල් F වලින් යනවා. තමත් සිද්ධාන්ත.
මොනවාරි වැරද්දක් තියෙනවා කියන මට පොඩ්ඩක් කියන්න. එකපාරක් වැරද්දක් තිබිලා මං හැදුවා. ඔක්කොම වැඩ ටික හරි. හැබැයි බැලින්නම් නොදන්න පද තියෙනවා 4ක්. 4ක් නේ තියෙන්නේ. හරි දෙකයි. නොදන්න පද 4යි. මේකම 4 වෙනි සමීකරණය ගන්න විස්ථාපනයේ ගාවන්න ඕන. එතකොට බලන්න එළියට පැනලා තියෙන තන්තු කෑල්ල මොකක්ද කියලා එච්චරයි. එළියට පැනලා තියෙන තන්තු කෑල්ල බලන්න මොකක්ද කියලා. එළියට පැනලා තියෙන තන්තු කෑල්ල. එළියට පැනලා තියෙන තන්තු කෑල්ල අර කෙළවරේ තියෙන එක. එහෙනම් ඒකේ විස්ථාපනයට ප්‍රකාශන ලියන්න. ඔව්. එළියට පැනලා තියෙන මේ T එක මාක් වෙච්ච තන්තු කෑල්ල. එහෙනම් මේකේ විස්ථාපනයට ප්‍රකාශන ලියන්න. T එක මාක් කරලා තියෙන තන්තු කෑල්ල තමයි එළියට පැනලා. ඒකට මෙතන ගත්තහම මේ අංශුව ගත්තොත් අපිට මාක් කරන්න වෙන්නේ මෙතන ඉඳන් මාක් කරන්න වෙන්නේ. උඩට x double dot. උඩට x ඒ කියන්නේ උඩට x තොරණේ x double dot. උඩට. මේ ඉඳන් මෙහෙට ගත්තොත් මේ දෙන්න සාපේක්ෂව ගත්තම මේ පැත්ත නිශ්චලයි. ඒක නම් මේ පැත්තේ ඉඳන් මෙහෙට y මාක් කරන්න වෙයි. ඒ කියන්නේ මේ පැත්තට y double dot. නේ? ඒකට මේ අංශුවනේ මේ අංශුව කියන්නේ කවුද මේ m2 නේ m2 අපිට ඇවිල්ලා තියෙනවා කොහොමත් ඒක මාක් කරලා තිබ්බේ උඩටමයි තරනේ එහෙනම් අපිට මේ පාර එනවා විස්ථාපනයේ මාක් කරාමත් උඩට තොරණේ x double dot කියලා ශූන්‍යයට සාපේක්ෂව y double dot ගත්තා නම් අන්න ඒකේ නම් පොඩි වෙනසක් තියෙනවා මේ y double dot කියන්නේ කුඤ්ඤේ හැබැයි ඒක තියෙන්නේ අනිත් පැත්තට එතකොට කමන්නේ ඉතින් y double dot අපිට මේ පැත්තට දැන් හරි තන්තුව ඉතින් ඕකනේ තන්තුවේ මුළු දිගට ඔක්කොම ලියවිලා තියෙන්නේ. තන්තුවේ මුළු දිගටම මේ x විස්ථාපන ලියවිලා තියෙන්නේ. ඒකින්ද අපිට පුළුවන් තන්තුවේ දිග. ඇත්තටම එළියට පැනලා තියෙන තන්තුවේ දිග. මොන්තන ඉස්සරහින් ලිව්වත් කමන්නේ. එළියට ගොස් ඇති. එළියට ගොස් ඇති තන්තුවේ දිග. ඒක තමයි අපි ප්‍රකාශනයේ ලියන්නේ මේ y ධන x ධන l එක සමානයි l t විෂය දෙවරක් y double dot ධන x double dot සමානයි d. එළියට ගොස් ඇති තන්තුවට තමයි ලියන්නේ. ඌ විතරක් අරගෙන ලියන්න. එළියට ගොස් ඇති තන්තුවට ලියු. අපි ගාව දේවල් තියෙනවා මේ මොකද්ද? y double dot කියන්නේ ඍණ f ට x double dot කියලා කියන්නේ f ට කියලා අපි ගාව තියෙනවා දත්. එහෙනම් ඕක මේකට ආදේශ කරමු. එහෙනම් අපිට එනවා ඍණ f ධන f සමානයි b. ඕක තමයි අපි ඊළඟ සමීකරණය. ඕක තමයි මේකේ තියෙන අර රහස. ඕක තමයි වහදන්න. එච්චරයි. ඔය වගේවත් එනවා වාරි භාගයට එනවා A level වලට නම් මේ වගේ එකක් මෙච්චර එකක් ඇවිල්ලා නැහැ. මේ එන්න පුළුවන්. මේ වගේ දෙයක්. හරි. හරි. එහෙනම් ඔහොම තමයි මේකේ කතාව. තව අපි ගණන් කීපයක් හදමු පස්සේ. සහ ඊළඟ සතියේ අපි පාස් පේපර්ස් ගණන් ටික පොඩ්ඩක් හදමු. මට පොඩ්ඩක් මේකේ මම අවසානට දීපු ටියුට් එක මට පොඩ්ඩක් පෙන්න. අවසානට දීපු ටියුට් එක මොකක්ද? අන්තිම ඉලක්කම තියෙන ඒවා මොකද? ඕකද? ඒක තමයි. දැන් ටියුටෝරියල් ට්‍රී කියන එකනේ. මම උදාහරණයක් විදියට මේ ටියුටෝරියල් ට්‍රී එකේ 7 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. වෙනස පැහැදිලි කරන්න ටියුටෝරියල් ට්‍රී එකේ 7 වෙනි අපි ගිය සතියේ හදුවද ඔහෙද? ටියුටෝරියල් ට්‍රී එකේ 7 වෙනි ගාන ටිකක් බලන්න. ඒකේ මොකද වෙලා තියෙන්නේ? ටියුටෝරියල් ට්‍රී එකේ 7 වෙනි ගාන බැලුවාම ඒකේ තියෙන ඔක්කොම අංශුන් ටික හරිද? නැද්ද? ටියුටෝරියල් ට්‍රී එකේ 7 වෙනි ගාන බැලුවාම ඒකේ තියෙන ඔක්කොම අංශුන් ටික තියෙන්නේ ශුන්‍යම තමයි නේද? සහ ඒ තන්තු එළියට පැනලත් නැහැ නේද? තන්තු එළියට පැනලා තියෙනවද? එහෙනම් විස්ථාපන සම්බන්ධ කරන්න ඕනේ දෙයකට.
නෑ නේද? විස්ථාපන සම්බන්ධ කරන්න ඕනේ නෑ. ඊට අමතරව එක අංශුවක් f කියලා ගත්තොත් අනිත් අංශුව මොකද වෙන්නේ? ඒ 7 වෙනි ගානේ එක අංශුවක් f කියලා ගත්තයි කියන්නේ අනිත් අංශුවත් මොකද වෙන්නේ? අනිත් හැම එකම f කියලා එන්නේ. මොනවාක අපි දැක්කහම තේරෙන්නේ. හරි. එහෙනම් ගන්න අලුත් පොත. එනවා නේද අලුත් පොත?